අයිබෝන් කියන ඔයාලා හැමෝම පිළිගන්නවා බිස්නස් බ්‍රෝ YouTube channel එකට. ඉතින් මේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ අලුතෙන් අපේ ඇවිල්ලා තියෙන Samsung device ටික මොනවද කියලා බලන්න තමයි. ඉතින් අලුතෙන් channel එක බලන කෙනෙක් නම් පල්ලා තියෙන subscribe button එක click කරලා ඉවරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලා පාවිච්චි කරපු Samsung Apple වගේ device Korean වල පාවිච්චි කරපු Korean device ගෙන ගන්න තියෙනවා නම් මගේ channel එකේ වීඩියෝ දානවා. ඒවා බලලා ඉවරලා ඔයාලට මගේ හරහා ගෙන ගන්න පුළුවන්. මම contact කරගන්න ඕන නම් පාල් description එකේ තියෙනවා මගේ contact number එක තියෙනවා. ඒකෙන් WhatsApp කරා ඔයාලට මම contact කරගන්න පුළුවන්. ඊට අමතරව මගේ WhatsApp group link එක තියෙනවා. ඒකට join වෙලා ඉවරලා ඔයාලට මොබයිල් ෆෝන් ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ පාර ඇවිල්ලා තියෙන ෆෝන් ටික ගැන අපි බලමු. ඒ වගේම වීඩියෝ බලන්න කලින් මම කියන්න කැමති කොරියන් වලත් මේ වීඩියෝ අප්ලෝඩ් කරන වෙලාවෙදී අපේ S24 එතකොට A55 ගොඩක් කට්ටිය හොයන ඒවා A36 වගේ device තියෙනවා. හැබැයි කොරියන් තියෙන්නේ A55 128GB 8GB RAM A36 වගේ device තියෙනවා 128GB 6GB RAM කියන එක තමයි තියෙන්නේ. ඩුබයි වලින් එන version එක නැහැ 2.6GB ඒ වගේ ලොකු memory එකක් තියෙන මේ tablet phone එක නැහැ. අර phone එක තමයි තියෙන්නේ ඒ storage තියෙන. ඒතකොට ඒවා තියෙනවා. ඊට iPhone 16e තියෙනවා 14 Pro ඒ වගේ ටිකකුත් තියෙනවා 12 Pro ඒ වගේ ඒවාත් තියෙනවා. ඉතින් ඒව ගැන විස්තර දැනගන්න පුළුවන්. ඔයාලට මගේ වීඩියෝ එක අන්තිමට මම විස්තර දාන්න. ඊට අමතරව මගේ contact number එක තියෙනවා. ඒකටත් කතා කරලා ඉවරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන් WhatsApp කරා. එහෙනම් අද අපි බලමු මොනවද ඇවිල්ලා තියෙන ෆෝන් ටික කියලා. ඔයාලටම හරි ගන්න ඕන නම් ෆෝන් ටික බලලා ඉවරලා මම පස්සේ මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මෙන්න මේ ෆෝන් ටික තියෙනවා. මම මේකෙන් කීපයක් ගිය සතියේත් පෙන්නුවා ඔයාලට. ඉතින් මේක තමයි S-Cover 5 එක. මේක එන්නේ 64GB 4GB RAM. මේක මේ ඩිස්ප්ලේ එක එහෙම ගොඩක් හයිය Samsung device එකක්. මේක hard use කරන්න නිකන් සාමාන්‍ය ඔය වයසක කට්ටියට අම්මලා තාත්තලාට වගේ තෑගි දෙන්න වගේ හොඳ ෆෝන් එකක්. මේක ඇත්තටම අපේ තාත්තට තමයි මම ගෙන්න ගත්තේ. තාත්තා තිබුණු ෆෝන් එක මේ බිම්වැල්ලා ඩිස්ප්ලේ එක මේ පොඩ්ඩක් බින්දලා තිබුණා. ඒ හින්දා තාත්තට මේ ගෙන්න ගත්තේ පිටකෙනට නෙවෙයි. ඉතින් මේ ඔයාලට බලන්න පුළුවන් මේක රුපියල් 24500කට 25000කට වගේ ගන්න පුළුවන්. කන්ඩිෂන් අඩුවේ ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මේක හොඳ device එකක්. ඒවෙම බැටරි රිමූව් කරන්න පුළුවන් ඔය ෆෝන් එකේ. ඒ හින්දා ගොඩක් මේ හොඳයි. Samsung ලගේ මේ හොඳ ෆෝන් එකක්. ඊළඟට තියෙනවා iPhone එකක්. iPhone 13 එකකුයි ඒ වගේම iPhone 14 එකකුයි දෙකක් ආවා. එතකොට මේ ඔයාලට මේ මම ගිය සතියේ iPhone 13 එක පෙන්නුවා. මේ සතියේ iPhone 14 එක දුන්න එක තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ ඒක බොක්ස් එකත් එකම තමයි ඒකත් දුන්නේ. ගිය සතියේත් බොක්ස් එකත් එකම. ඒ කියන්නේ ගිය සතියේ නම් දුන්න ෆෝන් එක මේ අපේ රුපියල් 88000කට දුන්නේ iPhone 13 එක. මේක 128GB එතකොට බැටරි හෙල්ත් එක 187ක් තියෙන 14 එකක් iPhone 14 එකක්. අපි මේක දුන්නේ 94500කට. ඊට පස්සේ මේ සතියේ තියෙන හොඳම device එක තමයි S24 එකක් ඇවිල්ලා තියෙනවා. S24 මේක 2.6GB 8GB RAM තමයි එන්නේ. ඒතකොට මේක ඔය මේ fingerprint mark තියෙන මේ ෆෝන් එක අපි අල්ලලා check කරපු හින්දා මේ ඔය display එකේ මේ හොඳම brand new condition තියෙන box එකත් එක්කම ඉතින් box එකට අමතරව ඔයාලා දන්නවා මේ ෆෝන් එක charger එක back cover headset display sticker ඒ ටික ඔක්කොමත් අපි දෙනවා. එතකොට ඒ ඔක්කොමත් එක්ක ඔක දුන්නේ 133000කට. ඔයාලට මේ කාලය එකෙන්ම තවත් S24 Ultra එකක් දැන් කොරියන් වල තියෙනවා. කවුරු හරි ගෙන්න ගන්න ඕන නම් මැසේජ් එකක් කතා කරන්න, මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. අපි ඒක දෙනවා 130කට. ඒකේ box එක නෑ. නමුත් අර ඔක්කොමත් එක්ක ඔය වගේම brand new sticker ටිකක් තියෙනවා වටේ. අපි ඒක දුන්නේ මේ ඒක දෙන්න පුළුවන් 130කට අපිට ගෙන්නලා දෙන්න පුළුවන්. කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කරගන්න. ඊට පස්සේ S20 FE එකක් මේ තියෙන්නේ. S20 FE red color. මේකේ brand new sticker ටිකත් එක්ක ඔක්කොමත් එක්කම තියෙන මේ හොඳම තියෙන device එකක්. ඉතින් මේක දුන්නේ රුපියල් 49000කට 128GB 6GB RAM තමයි එන්නේ. ඔකත් අර flagship level එකේ device එකක්. ඊට පස්සේ තියුණා S22 Ultra එකක් තියෙනවා. අපි S22 Ultra එකත් බලමු. ඒකෙත් දෙන්නේ අපි back cover, headset display sticker. එතකොට ඔක්කොමත් එක්ක ඒ ඔක්කොමත් එක්ක ඇතුළත් තමයි දෙන්නේ. ඉතින් මේක හොඳටම කන්ඩිෂන් තිබුණා. හොඳම තත්ත්වයේ තිබුණ ෆෝන් එකක්. මේකේ බොක්ස් එක තිබුණේ නැහැ. මේක 2.6GB 12GB RAM. අපි මේක දුන්නේ 1.15කට දුන්නේ. 1.15කට තමයි මේ ෆෝන් එක දුන්නේ. ඉතින් මේ black color එකක්. ඒ වගේම දැන් මේ සතියේත් ඕඩර් එකක් දාලා තියෙනවා. අපිට S22 Ultra මේ full set box එක උත් ඕඩර් කරලා තියෙනවා. අපිට ඒක තාම ගෙන්න ගන්න බැරි වුණා. අපි ඒකවමත් ඒක විස්තර ටිකක් දාන්න.
ඉතින් මේලා ඊළඟට තියෙනවා S24 Ultra එක. S24 Ultra එක දැන් සාමාන්‍යයෙන් S25 Ultra එකටත් වඩා මම රිවිව් වලත් දාලා තියෙනවා. ඇත්තටම S Pen එකේ වුණත් මේ Bluetooth support කරන ඇත්තටම පෙනුමෙන් වුණත් S25 Ultra එකට වඩා පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න ෆෝන් එක තමයි S24 Ultra එක. අපි ඕක නම් දුන්නේ ලක්ෂ 2කට. ඇත්තටම හොඳම කන්ඩිෂන් තියෙන ෆෝන් එකක්. ඉතින් ඊළඟට තියෙනවා S20 එකක් තියෙනවා. S20 එකක් තියෙනවා. මේකත් මේ හොඳ තත්ත්වයේ තියෙන ෆෝන් එකක්. 2020 වුණාට කන්ඩිෂන් සාමාන්‍යයෙන් ඒ කන්ඩිෂන් වගේ තියෙනවා. හොඳ ෆෝන් එකක් තමයි මේක. ඕක 128GB 12GB RAM. මේක ගිය පාරත් මම ඔයාලට කිව්වා විස්තර මේක ගැන. 12GB RAM කියන්නේ මේකේ මේ විශේෂත්වය 12GB RAM ආව එකම ෆෝන් එක තමයි ඔක ඔය S20 කියන්නේ S20 series එක නැත්නම් ultra වලට විතරයි 12GB RAM එකක් දුන්නේ. එතකොට ඕක අපි දුන්නේ මට මතක හැටියට 49000කට හෝ 48000කට තමයි මේ ෆෝන් එක දුන්නේ. ඊට පස්සේ තියෙන්නේ 13 එක. මේක නම් මම ගිය සතියේ මේ ගැන විස්තර කිව්වා. 13 එක මේක 88000කට දුන්නේ. මට ගිය සතියේ වැරදිලා මේකේ ප්‍රයිස් 1 ලක්ෂ ගණක් කියලා තිබුණා. ඉතින් මේක දුන්නේ අපි රුපියල් 88000කට. මේකේ බැටරි හෙල්ත් එක 188ක් තිබුණා. ඉස්සෙල්ලා කලින් පෙන්වපු 14 එකේ 187ක් තිබුණා. ඒක දුන්නේ 94500කට. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. අපි බලමු මේ ටික ඔන් කරගෙනත් බලමු. මම විස්තර මේ ඔන් කරගෙන පෙන්නන්න. මේ තියෙන S23 Ultra එකක් තියෙනවා. S23 Ultra එක අපි දුන්නේ 1.79කට මේ ෆෝන් එක දුන්නේ. මේකේ පොඩ්ඩක් හවුසින් එක චුට්ටක් පාවිච්චි කරුවා තියපේනවා. ඉතින් මේ 1.79කට තමයි දුන්නේ. මේ කොරියන් ඩිවයිස් ඔක්කොම. සමහර කට්ටිය යන වියට්නාම්ද එහෙම නැහැ. මේ තියෙන්නේ මේ මම වීඩියෝ බලන කට්ටිය සමහර කට්ටිය බලන්නේ නැහැ. ඉතින් මේ එහෙම මේ බලලා විස්තර අහනවා. මේ ඔක්කොම කොරියන් ඩිවයිස් තමයි. කොරියන් වල යූස් කරපු කොරියන් ඩිවයිස් මේ තියෙන S23 Ultra එක. හරි. ඊට පස්සේ අපි මේ ෆෝන් ටික ඔන් කරගෙන බලමු. මේ තියෙන S24 එක මම අර කිව්වේ box complete brand new condition තියෙන හොඳම තත්ත්වයේ තියෙන ෆෝන් එක. ඉතින් මේක මේ 1,33,000කට තමයි අපි දුන්නේ. එතකොට මේක 256GB 8GB RAM තියෙන්නේ. එතකොට මේ chipset එක එන්නේ Snapdragon. ඒ හින්දා ගොඩක් කට්ටිය Snapdragon chipset එක හොයනවා. මොකද Exynos එකේ green line issue වැඩි, ඔය වගේ මේ ගොඩක් ලෙඩ වැඩි කියලා කට්ටිය battery drain වෙනවා වැඩි. ඕවා හින්දා තමයි ගොඩක් කට්ටිය Snapdragon version එක හොයන්නේ. ඉතින් මේක තියෙන Snapdragon chipset එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකෙම මේ color එකෙන්ම brand new sticker ටිකත් එක්කම තියෙන. ඒ කියන්නේ හොඳම තත්ත්වයේ තියෙන S24 එකක් තියෙනවා තවත් මේ කොරියන් වල. ඉක්මනට ඔයාලට ඕන කෙනෙක් ඉන්න ඉක්මනට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න. මොකද මගේ ගෲප් එකේ සාමාන්‍යයෙන් 700ක් විතර දැන්ට ඉන්න WhatsApp ගෲප් එකේ. ඒතකොට ඒකෙත් මම මේ ෆෝන් එක ගැන විස්තර දැම්මම ගොඩක් කට්ටිය මේ ඕඩර් ගන්නවා. ඒ කියන්නේ කවුරු හරි ගෙන්න ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. මේ ෆෝන් එක වගේම හොඳ තත්ත්වයේ තියෙනවා. මේකේ box එකත් එක්කම තමයි මේ අපි ගෙන්නුවේ. ඔයාලට ඒකේ තත්ත්වය ඔය කන්ඩිෂන් ඒකේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ළඟ තියෙනවා S20 FE එක. මම කිව්වේ අර S20 FE එක තමයි මේ තියෙන්නේ. මේකේ 128GB 6GB RAM තියෙන. මේකත් හොඳම තත්ත්වයේ තියෙන හොඳ කන්ඩිෂන් තත්ත්වයේ තියෙන ෆෝන් එකක්. මේකෙත් මම හිතන්නේ මේක නම් කොරියන් වල ලේඩි කෙනෙක් වගේ තමයි යූස් කරලා තියෙන්නේ. මොකද නැත්තම් brand new sticker ටිකත් එක්ක මේ ඔරිජිනල් housing තියෙන්නේ. housing change කරලා එහෙම නැහැ. ඔරිජිනල් housing තියෙන brand new sticker තියෙන එකක් ඇත්තටම හොයාගන්න බෑ. නැත්තම් මේ කියන්නේ housing එක change කරාම තමයි නැත්තම් මේ ওই විදිහට sticker තියෙන්නේ. අපිට housing එක ඔරිජිනල් තියලා බලා ගන්න. ඔයාලා දන්නවා පිටිපස්සේ back එකේ ෆෝන් එකේ මේ ඉමි එක තියෙනවා. ඇතුලේ තියෙන ඉමි එකත් එක තියෙනවා. ඒකත් එක check කරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ brand new sticker තියෙන හොඳටම පාවිච්චි කරලා දුන්න ෆෝන් එකක්. මේකත් අපි දුන්නේ මේ රුපියල් 49000කට ඔය බලා ගන්න පුළුවන්. ඔයාලට මේ back එකේ එහෙම brand new sticker ටික ආෆර් එක තියෙනවා. කීරුම් එහෙම හරි මෙන්නේ නැහැ. ඊළඟට අපිට ආවා S10 5G එකක් තියෙනවා. මේ S10 5G එක 47500කට දුන්නේ. මේකත් මේක සාමාන්‍යයෙන් ලංකාවට ගන්න වෙන්නේ කොරියන් වලින් ගෙන්නන එක විතරයි. S10 5G වල දන්නවා S10 S10 Plus කියන එක විතරයි ලංකාවට සාමාන්‍යයෙන් ඔය එන්නේ. S10 5G එක ගන්න නම් කොරියන් වල විතරයි මේ S10 5G එක අපිට ගන්න තියෙන්නේ. මේක 256GB. එතකොට 8GB RAM තියෙන්නේ. එතකොට මේකේ තියෙන ඩිස්ප්ලේ එක එහෙමත් මේ ඒජ් වෙලා තියෙන. අතන මේකේ මේ ඩිස්ප්ලේ ඔයාලා විස්තර ටික Google කරලා බලන්න. මේකේ මේ يعني front camera එක dual camera එන්නේ, back camera එක triple camera setup එකක් එක්කන්නේ. ඒ වගේමයි මේ display එක උනත් මේ Samsung ලගේ flagship level එකේ ආපු හොඳම display එකක් තමයි මේකට දාලා තියෙන්නේ. ඒ හින්දා මේ 2019 තමයි මේක release උනේ. නමුත් තාමත් හොඳටම වැඩක් කරගන්න පුළුවන් හොඳ ෆෝන් එකක්. සාමාන්‍යයෙන් condition මේක A- condition තිබුණේ. ඒක හින්දා තමයි 47500ට දුන්නේ. එතකොට ඇත්තටම හොඳ ෆෝන් එකක් ඒකත්.
ඊළඟට තියෙනවා මේ 14 එක ඔයාලට මංගේ මේක 94500 තමයි මේ ෆෝන් එක දුන්නේ 14 එක. මේකත් මේ 128GB එකක්. මේ බොක්ස් එකත් එක්කම තමයි මේ ගෙන්න ගත්තේ අපි. ඉතින් මේ වගේ ඔයාලට iPhone උත් ඇවිල්ලා තියෙනවා. iPhone ලංකාවේ නෙවෙයි තියෙන කොරියන් වල ගෙන්න ගන්න කවුරු අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මං කිව්වා වගේ මාව contact කරගන්න පුළුවන්. මේ iPhone වල තියෙනවා 16e කියන එක තියෙනවා අපි ගාව දැන්ට. එතකොට 14 Pro එකක් තියෙනවා. ඒ වගේම 12 Pro එකක් තියෙනවා. iPhone 12 එකක් තියෙනවා. ඒ ගොඩක් ෆෝන් වල මේ බැටරි හෙල්ත් එක 80%ට වැඩිව තියෙනවා. 80 85ට වැඩිව තියෙන්නේ. එතකොට 12 එකේ නම් බැටරි එක රීප්ලේස් කරපු එකක් තියෙන එක 100 බැටරි percentage එක 100 තියෙනවා. ඒ වගේ ෆෝන් එකකුත් තියෙනවා. එතකොට ඔය වගේ ඔයාලා මේ ෆෝන් එක බලා ගන්න ඕන මේක විස්තර ටිකක් අපි මම පෙන්නන ගම මම ඔය දැන්ට තියෙන ටික තමයි කිව්වේ මම මේ වීඩියෝ වලට මේ ඇඩ් කරේ නෑ. ඒ ෆෝන් ගැන මේ දැන්ට කොරියන් වල තියෙන ඒවා ඔයාලට ඒවා ගැන ෆොටෝස් ඒ ඩීටේල්ස් දැනගන්න ඕන නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඉවරලා මාව contact කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් ටික තමයි ඔයාලට මේ සතිය මට ගෙනහල්ලා ඉල්ල පෙන්නන්න තියෙන්නේ. ඉතින් ගත්ත කට්ටිය මේකේ ෆෝන් වල කොහොමද කන්ඩිෂන් එතකොට කොහොමද performance කියන එක අනිවාර්යයෙන්ම comment section එකේ දායි. මොකද මේවා සමහර කට්ටිය කවර ගිහලා සතියක් විතර යාලා පාවිච්චි කරන ගමන් තමයි තියෙන්නේ. වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවෙදී. ඉතින් ඔයාලට මේ වගේ හොඳ ඒ වගේම ෆෝන් එකක් ගන්න ඕන නම් මාව contact කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ෆෝන් ටික තමයි මේ අපි මේ සතියෙන් හල්ලා අපි දුන්න කට්ටියට. ඉතින් ෆෝන් ටික දැන් අරගෙන ගොඩක් කට්ටිය යූස් කරන ගමන් තියෙන්නේ. ඉතින් යාලගේ යූස් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා වෙලා ෆෝන් ටික පහලින් දායි කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට ඒවත් බලන්න. එතකොට ඔයාලට සැකයක් අඩුවක් තියෙනවා නම් ඒවත් බලලා කමෙන්ට් සෙක්ෂන් එකත් බලලා ඔයාලට අයිඩියා එකක් ඒ කියන්නේ ෆෝන් එක ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මාව contact කරගන්න. ඉතින් ඇඩ්වාන්ස් එකක් කරලා අනිවාර්යයෙන්ම ඇඩ්වාන්ස් එකක් කරන්න ඕන. මගේ වීඩියෝ බලන කට්ටිය දන්නවා ඇඩ්වාන්ස් එකක් කරලා තමයි අපි ලංකාවට ෆෝන් එක ගන්නේ මේ කොරියාවෙන් ඉඳලා. ගෙන්න ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මාව contact කරගන්න. එහෙනම් ආයෙත් මේ වගේ ෆෝන් ටිකත් එක්ක අපි ඉක්මනට හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා. බුස්තරනේ පරිස්සමෙන් ඉන්න.